තෙරුවන් සරණයි දුවේ පුතේ. ඔයාලා සියලු දෙනාටම සුබ උදෑසනක් වේවා. වාසනාවන්ත පින්බර අනාගතයක් වේවා කියලා මම ආශිර්වාද කරනවා. ඔයාලා මේ සම්බන්ධ වෙන්නේ අකුරට පෙරමග වැඩසටහනත් එක්ක. බෞද්ධ මාධ්‍ය ජාලය අපි ඉගෙන ගන්න දුවලා පුතාලා හාමුදුරුවන් වහන්සේලා වෙනුවෙන් රැගෙන එන අධ්‍යාපනික වැඩසටහනක් අකුරට පෙරමග. සාමාන්‍ය පෙළ උසස් පෙළ දුවලා පුතාලා වෙනුවෙන් තමයි මේ වැඩසටහන කරන්නේ. ඒ වැඩසටහන් කීපයක් 2020 අවුරුද්දේ කොරෝනා වසංගතයත් එක්කලා පටන් ගත්ත එක තාමත් යනවා. එතකොට දුවේ පුතේ මේ වැඩසටහනේ අපේ අරමුණ මේ අගෝස්තු මාසේ උසස් පෙළ විභාගයට මුහුණ දෙන දුවලා පුතාලා ඉන්නවනේ. හාමුදුරුවන් වහන්සේලා ඉන්නවනේ. අන්න යායට බෞද්ධ ශිෂ්ටාචාරයේ විශේෂ අත්උදව්වක් සපයන්නේ. බෞද්ධ ශිෂ්ටාචාරයේ විශේෂ ආධාරණ කෙනෙකුට මේක ගොඩක් වටීවි. ඉතින් සෑම සතියන්ත සෙනසුරාදා ඉරිදා දින දෙකේ උදෑසන 6:30 වෙලාවට බෞද්ධ රූප වාහිනියෙන් 7:30 වෙලාවට බෞද්ධ ගුවන් විදුලියෙන් අකුරට පෙරමග සමග සම්බන්ධ වෙන්නට පුළුවන්. ආරාධනා කරනවා වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙන්න කියලා. ඒ වගේම ඔබට පසුගිය වැඩසටහන් බලන්නට පුළුවනි YouTube එකේ අකුරට පෙරමග කියලා රයිට් කරලා ඔයාලා ක්ලික් කළොත් පසුගිය වැඩසටහන් 400 ගාණක් ඔයාලට දකින්න පුළුවන්. ඒකේ මං හිතන්නේ වැඩසටහන් කීපයක් තිබුණා බෞද්ධ ශිෂ්ටාචාරයේ විෂය ගැන. ඒක නිසා එකටත් අවධානය යොමු කරන්න කියලා මතක් කරමින් අපි එනම් පාඩමට අවධානය යොමු කරමුකෝ. දුවේ පුතේ අපේ ගිය පාඩමේ කතා කළේ බ්‍රාහ්මණ ඉගැන්වීම් වල ප්‍රධානම සාධක ටික. ප්‍රධානම මාතෘකා ටික. මොනවද කතා කළේ? කතා කළා අපි වර්ණ ධර්ම ගැන, කතා කළා අපි සදර්ම ගැන, ආපත් ධර්ම ගැන, ආශ්‍රම ධර්ම ගැන. ඊළඟට කතා කළා අපි යාගය ගැන. තර මෙන්න මේ කාරණා පහ ගැන අපි දැනගන්නට ඕනේ. ඔය තමයි බ්‍රාහ්මණ ආගමික සමාජ ක්‍රමය. තේරුණා නේද? එතකොට ඔය ආශ්‍රයෙන් ප්‍රශ්න අහනවා. මාපි ප්‍රශ්න වෙනමයි සාකච්ඡා යාගය ගැනත් අහනවා. ඔය අශ්වමේධ පුරුෂමේධ සම්මාපාය වාජපේය නිරග්ගල කියන යාග තියෙන්නේ. ඒව ගැන මතක තියාගන්න. යාගයට භාවිත කරපු සතුන් කවුද මතක තියාගන්න. මුලින් යාගයක් කරනකොට ඒකට පාවිච්චි කරපු දේ අනුව තිබ්බ රෝග 3යි. පසු කාලීනව සතුන් ඝාතනය කරලා ගව ඝාතනයත් එක්කලා පටන් ගත්ත යාගය නිසා රෝග 98ක් හටගත්තා කියලා සඳහන් වෙනවා. ඊළඟට යාගය ප්‍රදාන වුණා. දෙවියන් පස්සට ගියා. රජුට කැමති ඕනම දෙයක් ගන්න හොඳට යාගයක් කරන්න ඕනේ කිව්වා. ඒක නිසා රජවරු Tamanගේ රාජ්‍යත්වය ආරක්ෂා කරගන්න නොකරපු යාගයක් නැහැ. දැනුත් එහෙමනේ. රාජ්‍යත්වයේ බලය ආරක්ෂා කරගන්න බාණ්ඩක කරන જાති නේද? අසවල් තැන හොඳක් වොත් එතෙන්ද ගින් පූජාවල් තියෙනවා. උඩුකය නිරුවත් කරගෙන ගිය යාග හෝම කරනවා. ඒ ආකාරයට ඒ බලය කියන එකට මිනිස්සු හරි කෑදරයි. ඉතින් බලය ගත්තාම රටක යාපතට කටයුතු කරන්නට ඕනේ. එතකොට සෝබාදහම හොඳයි. අපේ Tamanගේ යාපතට කටයුතු කරනකොට සෝබාදහම ඉරෙහි වෙනවා. ඉතින් රජවරු ඒක නිසා මේ යාග හෝම කළා. ඒකෙදි බමුණන්ට විශාල ධනයක් ලැබුණා. ඉතින් ඇතම් බමුණෝ හිටිය රජවරුන්ට පවා වැඩි ධනයක් තියන අය. හොඳයි දුවේ පුතේ මූලික සංකල්ප ටික. ඊළඟට අපි යන්නේ මාතෘකා වෙනම එකක්. වෙන මේක ඊටාත්ම වැදගත් වෙනවා. බ්‍රාහ්මණ ඉගැන්වීම් පිළිබඳ බෞද්ධ විචාරය. බ්‍රාහ්මණ ඉගැන්වීම් පිළිබඳ බෞද්ධ විචාරය. එතකොට මේකත් අපි දැනගන්නට ඕන එකක්. මෙතනදී අපි සාකච්ඡා කරනවා වර්ණ ධර්ම ගැන, සදර්ම ගැන, ආපත් ධර්ම ගැන, ආශ්‍රම ධර්ම ගැන, යාගය ගැන. බුදුහාමුදුරුවන්ගේ අදහස, ආකල්පය, මතය, විග්‍රහය මොකක්ද කියලා. ඒක හරි වටිනවා. හොඳයි දුවේ පුතේ අපි නම් පළවෙනි එකට යමු. ඉස්සරලාම අපි ගන්න වර්ණ ධර්ම පිළිබඳ බෞද්ධ විචාරය. තේරුණා නේද? වර්ණ ධර්ම පිළිබඳව බෞද්ධ විචාරය තමයි අපි ගන්න. එතකොට එතනදී අපි ගන්නවා වර්ණ ධර්ම පිළිබඳ බෞද්ධ විචාරය ගැන සාකච්ඡා කරනකොට අපි සාකච්ඡා කරනවා දුවේ පුතේ ප්‍රධාන සාධක 4ක්. වර්ණ ධර්ම ගැන සාකච්ඡා කරනකොට ප්‍රධාන සාධක 4ක් කතා කරනවා. මේ සාධක 4 තමයි ගොඩක් වැදගත් වෙන්නේ. තේරුණා නේද? පළවෙනි එක අපි ගන්නවා ඓතිහාසික සාධක කියලා.
දෙවෙනි එක අපි ගන්නවා ජීව විද්‍යාත්මක සාධක කියලා. තුන්වෙනි එක අපි ගන්නවා සමාජ විද්‍යාත්මක සාධක කියලා. හතර අපි ගන්නවා ආචාර විද්‍යාත්මක සාධක කියලා. එතකොට මෙතන මනෝවිද්‍යාත්මක සාධක කියලාත් එනවා. තවත් පොත්වල තියෙන්න පුළුවන් දේශපාලන විද්‍යාත්මක සාධක, ආර්ථික විද්‍යාත්මක සාධක කියලා එහෙම. නමුත් ඔයාලා ප්‍රධාන අවධානය යොමු කරන්න මේ සාධක හතරට. ඓතිහාසික සාධකය, නැත්නම් ඓතිහාසික තර්කය. ජීව විද්‍යාත්මක සාධකය, සමාජ විද්‍යාත්මක සාධකය, ආචාර විද්‍යාත්මක සාධකය කියන ඔය කාරණා හතරට අවධානය දුන්නා නම් හරි. තර බුදුරජාණන් වහන්සේ පහළ වෙනකොට ක්‍රිස්තු පූර්ව 6 වන සියවස මේ වර්ණ ධර්ම සම්බන්ධයෙන් යම්කිසි ආකාරයක ගැටලුකාරී තත්ත්වයන් උද්ගත වෙලා තිබුණා. හේතුව බමුණු ක්‍රියාත්මක කරගෙන ගියපු මර්ධනකාරී ක්‍රමවේද ජනතාවට දරා ගන්න බැරුව ගියා. ජනතාවට ඔරොත්තු දෙන්නේ නැතුව ගියා. ඒක නිසා මේකට අභියෝග කරන්න ජනතාව ඉදිරිපත් වුණා. ඒ ඉදිරිපත් වීම ප්‍රතිඵලයක් විදියට නොඑක් ශ්‍රමණ සම්ප්‍රදායන් ආරම්භ වෙනවා. ඒක එක ශාඛාවක් තමයි බුදුදහම කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේගේ පහළවීමත් එක්ක අර බ්‍රාහ්මණ සාම්ප්‍රදායික මතවලට පහර වදින්න පටන් ගත්තා. ඉතින් බුදුරජාණන් වහන්සේ වර්ණ ධර්ම ප්‍රතික්ෂේප කළේ, බ්‍රාහ්මණ ඉගැන්වීම් ප්‍රතික්ෂේප කළේ හේතු නැතුව නෙමෙයි. උන්වහන්සේ හේතු සාධක ඇතුව තමයි මේ වර්ණ ධර්ම ප්‍රතික්ෂේප කිරීම සිද්ධ කළේ. නොඑක් සූත්‍ර දේශනාවල ඒ සඳහා අපට අවශ්‍ය කරන කරුණු ගොඩාක් අහු වෙනවා. ඒවා මුල් කරගෙන ආශ්‍රය කරගෙන බුදුරජාණන් වහන්සේ මේ වර්ණ ධර්ම ප්‍රතික්ෂේප කළා. නිර්දය ආකාරයට ප්‍රතික්ෂේප කළා. නිර්දය කියලා කියන්නේ දයාවක් නැතුව කියන්නේ. නිර් කියන්නේ නැතුව දය කියන්නේ දයාව. හොඳයි. පළවෙනි සාධකය මොකද්ද? ඓතිහාසික සාධකය. ඉතින් මෙතනදී දුවේ පුතේ අපි ගන්න ඕනේ සූත්‍ර දේශනා. දැන් ඔයාලට ප්‍රශ්න අහන්න පුළුවන් බුදුආමඳුරෝ නැත්නම් වර්ණ ධර්ම ප්‍රතික්ෂේප කිරීම සඳහා ඉදිරිපත් කරන ලද තර්ක දෙකක් දක්වන්න කියලා. හරිනේ අර මුල් ප්‍රශ්න පහේ. එතකොට තර්ක දෙකක් අපි ගන්නවා, සාධක දෙකක් අපි ගන්නවා. බුදුආමඳුරෝ නිකාම්ම මේ වර්ණ ධර්ම ප්‍රතික්ෂේප කළේ නෑ. බමුණ නිසා. තේරුණා නේද? බුදුආමඳුරෝ බ්‍රාහ්මණ නිසාමත් විවේචනය කළේ නෑ. ඇයි බුදුආමඳුරෝ අනිත් සම්ප්‍රදායන් විවේචනය කළේ? මිනිසාට යහපතක් වෙන හන්දා. මිනිසාගේ මෙලවටත් පරලොවටත් අයහපතක් වෙන යමක් තිබුණා නම් ඒ සෑම දෙයක්ම බුදුහාඳුරෝ තර්කානුකූලව ප්‍රතික්ෂේප කළා. ඒ අර බුදුහාඳුරන්ට ලාභ ප්‍රයෝජන ගන්න බ්‍රාහ්මණයන්ට නිග්‍රහ කළා නෙමෙයි. තේරුණා නේද? බුදුරජාණන් වහන්සේ ලාභ ප්‍රයෝජන අපේක්ෂාවකින් ජීවත් වුණු කෙනෙක් නෙමෙයි. බුද්ධ ශාසනය ලාභ ප්‍රයෝජන අපේක්ෂාවෙන් හටගත්තු එකකුත් නෙමෙයි. ඒ අරමුණ තිබුණේ ජනතාවට යහපත සලස්සන එක, විමුක්ති මාර්ගයේ විවර කරලා දෙන එක. හොඳයි දුවේ පුතේ, මෙතනදී අපි පළවෙනි එක ගන්නවා ඓතිහාසික සාධක. ඔන්න අපට උදව් වෙන එක සූත්‍රයක් තියෙනවා. එයාගේ නම තමයි අම්බට්ට සූත්‍රය කියලා. දැන් අම්බට්ට කියන්නේ බ්‍රාහ්මණයෙක්. එතකොට මේ බමුණෝ කියලා තිබුණා එයාලගේ පරම්පරාව 7ක් දක්වා පිරිසිදුයි කියලා. සත්මුතු පරම්පරාව දක්වා. සත්මුතු පරම්පරාව හැබැයි එතනින් යාට පිරිසිදු බවක් ගැන කතා කළේ නැහැ. ඒ කියන්නේ බමුණන්ටම සැකයක් තිබුණා එතනින් එහාට වර්ණ මිශ්‍ර වීමක් නැති වෙන්නේ නැහැ කියලා. මිශ්‍ර වෙනවනේ. වර්ණ සංකලනීය වෙනවා. ඒක නිසා බමුණෝ මහාචාර්ය චන්දමිජය බණ්ඩාර සර් කියනවා බමුණන්ට සැකයක් තිබුණා 7ට එහා යන්නේ. උභය පාරිශුද්ධයිනේ. දැන් බ්‍රාහ්මණයෙක් නම් උභය පාරිශුද්ධ වෙන්නට ඕනේ. තර මෙයාලා කියනවා ඒ උභය පාරිශුද්ධභාවය පරම්පරා 7ක් දක්වා ගියා. සත්මුතු පරම්පරාවෙන් එහාට ගියේ නෑ. ඇයි ගියේ නැත්තේ? බමුණන්ටම සැකයක් තිබුණා කියලා. එතන සඳහන් කරනවා සත්මුතු පරම්පරාව කියන්නේ පියාගේ පැත්තෙන්, මවගේ පැත්තෙන්. තේරුණා නේද? ඉතින් තාත්තා, අත්තා, මුත්තා, නත්තා, පනත්තා, කිරිකිත්තා, මීමුත්තා නැත්තම් කිරිකෑමුත්තා කියනවා. ඔය තමයි 7. ඒ දක්වා පිරිසිදු වෙන්නට ඕනේ. තාත්තත් බ්‍රාහ්මණ වෙන්න ඕනේ, අම්මත් බ්‍රාහ්මණ වෙන්න ඕනේ. ඒකට අම්මගේ පැත්තත් තාත්තගේ පැත්තත් එහෙම වෙන්න ඕනේ.
ඒතර තමයි උබේ පාරිසුද්ධ කියලා කිව්වේ. ගත්තේ 7යි. බුදුහාමුදුරුවෝ දේශනා කරන අම්බට්ට මානවකයට යාම අහංකාර විදියට ඇවිත් කතා කරන්නේ. එයා Tamanගේ වර්ණය ගැන ඉහලින් කතා කරනවා. බුදුරජාණන් වහන්සේ කෙරෙහි තරහින් ඉන්නවා. Tamanට ගරු කළේ නැහැ කියලා. එයා කියනවා මට ශාස්ත්‍රීය සාක්‍යයන් පේන්න බෑ කියනවා. ශාස්ත්‍රයන් පේන්න බෑ කියලා කියනවා. ඒ වාගේ කතාවක් කරන. ඊට පස්සේ බුදුහාඳුරෝ කියා මේ අම්බට්ට ඇවිත් කියනවා අපි මුකතෝ ජාතා ඕරසා පුත්තා නේද? අපි මහා බ්‍රහ්මගේ මුකෙන් ආවේ. මහා බ්‍රහ්මගේම දරුවෝ. ඔය ආකාරයට પરම්පරා 7ක් දක්වා පිරිසිදුයි කියලා කියනවා. ඊපස්සේ බුදුරජාණන් වහන්සේ ආනවා ඔබේ වර්ගය මොකද්ද කියලා. ඊපස්සේ කියනවා කණ්හායන කියලා. කණ්හායන මොග්ගල්ලාන ඒ ආකාරයට තිබුණා වර්ග. කාශ්‍යප ඔය ආකාරයට කච්චායන එහෙම ගෝත්‍ර තිබුණා. මෙයාගේ ගෝත්‍රේ කණ්හායන. ඊට පස්සේ ආනවා ඔබ දන්නවද කණ්හායන ගෝත්‍රේ ආරම්භුනේ කොහොමද කියලා. ඊට කියනවා නෑ දන්නේ නෑ කියලා. එන ආගන්න කියනවා. ආගන්න කියලා කියනවා මෙයා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මෙයාට ශාස්ත්‍රීය වංශිකෙක්ගේ නිවසේ බැලමේවර කරන ලද දිසා නැමැති සුද්‍රකාන්තාවක් හිටියා. ශාස්ත්‍රීය ගෙදරක් තිබුණා. ඒ ගෙදර වැඩ කරපු දිසා කියලා සුද්‍රකාන්තාවක් හිටියා. ඔබේ මුල් එක්කෙනා කණ්ණායන බ්‍රාහ්මණයා බිහි වෙන්නේ ආන්ගේ ශාස්ත්‍රීය රාජවංශිකයෙකුගේ තදාව අර දිසා කියන සුද්‍රකාන්තාවගේ කුසින් කියලා. ඉතින් කොහොමද ඔබ බ්‍රාහ්මණ වෙන්නේ කියලා අහනවා. ඒක නිසා ඓතිහාසිකව බුදුහාමුදුරුවෝ ඒ කාරණාව ඉදිරිපත් කළා. එතකොට දුවේ පුතේ තව අපට එනවා උදාහරණයක්. ඒක තමයි අග්ගඤ්ඤ සූත්‍රය. වාසෙට්ට සූත්‍රය අග්ගඤ්ඤ සූත්‍රය කියලා ගන්නවා. අග්ගඤ්ඤ සූත්‍රය ගැන මම ඔයාලට පුංචි පැහැදිලි කිරීමක් කරන්නම්. ඒක වටින නිසා සමහර වෙලාවට සමහරෙක් කියනවා මේ අග්ගඤ්ඤ සූත්‍රේ පශ්චාත් කාලීන නිර්මාණයක් කියලා. මම ඔබට දෙයක් කියන්නම්. ඔබ බෞද්ධයෙක් මමත් බෞද්ධයෙක්. අපි සෑම දෙනාම ඔළුවේ මතයක් හදාගමු. ත්‍රිපිටකයේ තියෙන සූත්‍ර දේශනා බුදුහාඳුරෝ දේශනා කළේ කියලා. ඒකෙන් ශ්‍රද්ධාව ඇති වෙනවා. ඒකෙන් අපට උදව්වක් වෙනවා. ඒක නිසා විවේචකයෙක් විචාරකයෙක් බවට පත් වෙන්න එපා. අපට ඕන ඉපදෙන එක නවත්තන්න. මේ බෞද්ධක නවත්තන්නට. විවේචකයෙක් විචාරකයෙක් කියන්නේ අසහනකාරී මානසිකත්වයක් ගොඩනගෙනවා. ඒකත් එක්කලා ක්‍රෝධයක් අට ගන්නවා. ඒකත් එක්කලා වැරදි පැත්තකට ගමන් කරනවා. ඒකෙන් සිද්ධ වෙන යහපතක් නෑ. ඒක නිසා අපි සෑම මොහොතකම ශ්‍රද්ධාවන්තයෙක් වෙනවා. ශ්‍රද්ධාවන්තයාගේ හිත සනසිලා තියෙන්නේ. එයා වෛරයෙන් ක්‍රෝධයෙන් බලන්නේ නෑ. එයා විවේචනය කරන්නේ නෑ. එයා එයාගේ හිතේ ශ්‍රද්ධාව පරිස්සම් වෙන જાති ආනවා. ශ්‍රද්ධාවට හානි වෙන හැමදේම එයා මගහරිනවා. එයාට සනසිල්ල ජීවත් වෙන්න පුළුවන්. අපට හඳ අල්ලන්න ඉර අල්ලන්න නෙමෙයි නෝනේ. මේ ඉපදෙන එක නවත්තන්නනේ. ඉතින් ඒක නිසා දුවේ පුතේ බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන හැම සූත්‍ර දේශනාවක්ම බුදුහාමුදුරුවන්ගේ කියලා පිළිගන්න හිත හදාගන්න. ඒක අපට ලාභයක්. ඒක අපට ප්‍රයෝජනයක්. එතකොට මේ අග්ගඤ්ඤ සූත්‍රයේ දීඝනිකායේ තියෙන්නේ අග්ග කියන්නේ අග මුල කොන කියන්නේ ඤ කියන්නේ දැනගන්නවා කියන එක. අග්ගඤ්ඤායතිති අග්ගඤ්ඤෝ කියලා එන්නේ. ඒකයි අග්ගඤ්ඤ කියලා කියන්නේ. ඒතර බොහෝ දෙනෙක් කියනවා මේ අග්ගඤ්ඤ සූත්‍රයෙන් ලෝක ප්‍රභවයක් ගැන කතා කළා කියලා නෑ. අග්ගඤ්ඤ සූත්‍රයෙන් බුදුහාඳුරෝ ලෝක ප්‍රභවයක් ගැන කතා කළේ නෑ. අග්ගඤ්ඤ සූත්‍රයෙන් බුදුහාඳුරෝ වාසෙට්ට භාරද්වාජ කියන බමුණු භික්ෂුන් වහන්සේලාට මේ කුල ක්‍රමයේ හට ගැනීම අරුත්තුන් කියන එක පැහැදිලි කරන්න ගියේ. මේ බමුණන් විසින් ඉදිරිපත් කරලා තියෙන වර්ණ ධර්ම කුල අරුත්තුන් කියන එක පැහැදිලි කරන්න ගියේ. ඒ පැහැදිලි කරන්න ගියා මිසක් ලෝක ප්‍රභවයක් ගැන බුදුහාඳුරෝ දේශනා කළේ නෑ. ඒ වාර දස අව්‍යාකත ප්‍රශ්න විදියට බුදුහාඳුරෝ ඉවත් කරපුවා. තේරුණා නේද? බුදුහාඳුරන්ගේ අව්‍යාකත ප්‍රශ්න තිබුණා 10ක්. මේ ලෝකේ කවද්ද හටගත්තේ මේක කෙලවර කොතනද ඒවත් උත්තර දුන්නේ නැහැ. ඒක නිසා අග්ගඤ්ඤ සූත්‍රයේ වනාහි ලෝක ප්‍රභවය ගැන කතා කිරීමක් නෙමෙයි. අරමුණ මොකද්ද? බ්‍රාහ්මණයන් විසින් නිග්‍රහ කරපු බ්‍රාහ්මණ වර්ණයෙන් පැවිදි වුණු වාසෙට්ට භාරද්වාජ කියන භික්ෂුන් වහන්සේලාට මේ බමුණන් ඉදිරිපත් කරපු කුල ක්‍රමය
බොරු එකක්, අරුත්සුන් එකක්, නිර්ර්ථක එකක් කියන්න පැහැදිලි කරපු සූත්‍ර දේශනාවක්. එච්චරයි. හැබැයි ඒක කියන්න ගියාම බුදුහාඳුරන්ට යම් කොනකට යන්න සිද්ධ වුණා. අර නොදකින මුලකට යන්න සිද්ධ වුණා. ඒක නිසා අග්ගඤ්ඤ සූත්‍රයේ අමුතුවෙන් ලෝකයක් හට ගැනීමක් ගැන කියන්නේ නෑ. අප්‍රකට දෙයක් ප්‍රකට වෙනවා කියලා කියන්නේ. තේරුණා නේද? ඒක නිසා හොඳයි මම සූත්‍ර දේශනා චුට්ටක් ඔබට කියලා ඉන්නම්. ඒක වටීවි කියලා හිතෙනවා. බුදුහාඳුරෝ දේශනා කරනවා එකල ඒක භූත පුබ්බම්බික්ක පෙර වූවක් මානෙනි මං දේශනා කරන්න. යම්කිසි කාලයක් එනවා කදහචි කරහචි යම්කිසි කාලයක් එනවා අති දීර්ඝ කාලයක් මේ පෘථුවිය ජලයෙන් වැහිලා තියෙනවා. මේ පෘථුවිය විනාශ වෙනවා ජලයෙන්, ගින්නෙන්, සුළඟින්. රාගය, ద్వේෂය, මෝහය කියන අවස්ථා තුන එකක් උත්සන්න වෙනකොට එකකින් විනාශ වෙනවා. දර ජලයෙන් විනාශ වෙනවා, ගින්නෙන් විනාශ වෙනවා, සුළඟින් විනාශ වෙනවා. ඔය ආකාරයට තමයි පෘථුවිය විනාශ වෙන්නේ. මේ පෘථුවිය විශ්වය රැඳිලා තියෙන එක. තේරුණා නේද? එතකොට බුදුහාඳුරෝ දේශනා කරන කාලයක් එනවා මේ පෘථුවිය ජලයෙන් වැහෙනවා. මුළු පෘථුවියම ජලයෙන් වැහෙනවා. ඒතර මේක ජීවත් වෙන සතුන් නැතුව ගියා කියන්නේ යාල කොහර ජීවත් වෙනවා. දැන් මේ ලෝකෙ පිච්චිලා ගියා කියන්නකෝ. ඒත් අපි උපදිනවනේ. තේරුණා නේද? ඉපදෙන එක නැතුව යන්නේ නිවන් අවබෝධ කරගත්තොත්නේ. ඒක නිසා සත්‍යය සහ මුලින් නැතුව ගියා කියන්නේ. මරුණත් ආයෙ උපදිනවා. එමුත්පත්තිය ලැබලා කොහරි රැඳෙනවා. හරිනේ? එමුත්පත්තිය ලැබලා රැඳෙනවා. එතකොට කාලයක් එනවා මේක. ඊට පස්සේ මේක මේ සුදු පාටට යොදේ වාගේ එකක් මිදෙනවා. ඒ ඔන්නෝයි කාල සීමාව තුල ආබස්සර කියන බ්‍රහ්ම ලෝකෙන් මේ පෘථුවියට සත්තා ආගච්ඡanti සත්වයෝ එනවා. එතන මිනිසුන් කියන්නේ නේද? සත්තා ආගච්ඡanti කියලා කියන්නේ. දැන් ආබස්සර කියන බ්‍රහ්ම ලෝකෙ මොකද්ද? මනුස්ස ලෝකෙ තියෙනවා, ඊළඟ දිව්‍ය ලෝක 6ක් තියෙනවා. චාතුරු මහරජිකේ, තාවතිංසය, යාමය, තුසිතය, නිම්මාන රතිය, පරිනිම්මිත වසවත්ති කියලා. ඊටසේ බ්‍රහ්ම ලෝක තියෙනවා. බ්‍රහ්ම පාරිසජ්ජ, බ්‍රහ්ම පුරෝහිත, මහා බ්‍රහ්ම, පරිත්තාබ, අප්පමානබ, ඊළඟ එක ආබස්සර. මෙන්න මේ ආබස්සර කියන බ්‍රහ්ම ලෝකේ ඉඳන් සත්තා ආගච්ඡanti සත්තු වෙනවා. එන මේ ආබස්සර බ්‍රහ්ම ලෝකෙට සත්තු යන්නේ කොහෙන්ද? මේ මනුස්ස ලෝකෙන් ඉඳන්නේ. මේකෙන් තමයි යන්නේ. මනුස්ස ලෝක ජීවත් වෙලා ධාන වඩලා ඒ ධාන සුඛයෙන් තමයි එතෙන්ද යන්නේ. අන්න එතෙන්ද මේ ආබස්සර කියන බ්‍රහ්ම ලෝකෙන් සත්‍ය යනවා. තේරුණා නේද? එතකොට මේ මහා බ්‍රහ්ම කියන කෙනා ඉන්නේ මහා බ්‍රහ්ම කියලා බ්‍රහ්ම ලෝකයක් තියෙනවා එකේ. තේරුණා නේද? අප්පමාන පරිත්තාබ අප්පමානබ මහා බ්‍රහ්ම ඒ ආකාරයට තියෙනවානේ. එතකොට මේ තැනකින් තමයි මහා බ්‍රහ්ම ඉන්නේ. ආබස්සර කියන බ්‍රහ්ම ලෝකෙන් සත්ව වෙනවා. අර කොහොමද? පීති බක්කා ප්‍රීති ආහාරයට ගන්නවා. සයන් පබා තමන්ගේ ශරීරයෙන් ප්‍රභාවක් වේදෙනවා. අන්තලික්ක චරා අහස ඇසිරෙන්න පුළුවන්. මනෝමය මනසින් දෙයක් මවන්න පුළුවන්. ඉද්දිමා ඉර්ධිය තියෙනවා. ඒ වගේ මහා බලයක් තියෙන පිරිසක් එන්නේ. ඒ ඇවිත්ලා මෙයාලා මේ පෘථුවියට උඩින් සැරිසරනවා. අන්තලික්ක චරා කියන්නේ ඒකයි. ඒතර යාළගේ ශරීරයෙන් ප්‍රභාවක් විදවනවා. සයන් පබා සයන් කියන්නේ තමන්ගේ සිරුරෙන්, පබා කියන්නේ ප්‍රභාවක් විදවනවා. අන්තලික්ක චරා ඔය ආකාරට ප්‍රීතිබක්කා මෙයාලගේ ආහාරයේ ප්‍රීතිය. ධානවලට සමවදින කෙනාට දින 7ක් ඉන්න පුළුවන් ආහාර ගන්න නැතුව. තේරුණා නේද? එතකොට කාමයේ වැඩි වෙන්න, ද්වේෂය වැඩි වෙන්න තමයි ආහාර අවශ්‍ය කරන්නේ. කාමයෙන් සිත, ද්වේෂයෙන් සිත මිදෙනකොට ආහාර නැතුව ජීවත් වෙන්න පුළුවන්. ඒක නිසා මේ බ්‍රහ්ම එහෙම ජීවත් වෙනවා. ඔය අතරතුරේ අර පෘථුවිය තියෙනවා යොදේ වාගේ එකක්. අන්න එක එක්කෙනෙක් ආහාරයට ගන්නවා. ලෝල ජාතික සත්වයේ මේක දිවේ ගා ගන්නවා. අන්න එතකොට රස තෘෂ්ණාව ඇති වෙනවා. අනිත්‍යයත් මේ වැඩේ කරනවා. හොඳයි. කාල වේලාව ඉවරයි. මේක හරි රසවත්. ඊළඟ දවසේ මම ඔයාලට කියලා දෙන්නම්. ඓතිහාසික තර්කයක් එක්කලා. එහෙනම් දුවේ පුතේ අපි පාඩම අදට නවත්තන්න වෙනවා. මතක් කරගන්න අපි ඊළඟ සතිය අග්ගඤ්ඤ සූත්‍රයේ ලෝක ප්‍රභවයට අදාළ කරන, කියන්නේ
මේ පරිසරයේ සිද්ධ වුණු වෙනස්කම් ගැන කතා කරන කරුණු ටික කතා කරනවා. එතනදී ඩාවින් කියන්නේ චාල්ස් ඩාවින් පල්ලෙහා ඉඳන් උඩට ගිය පරිණාමයක්. බුදුහාඳුරෝ දේශනා කරන්න උඩ ඉඳන් පාතට ආපු පරිණාමයක්. තේරුණා නේද? හොඳයි. අදට අපි පාඩම අවසන් කරමුකෝ. පළ හැමෝටම සාර්ථක ඵලදායි අනාගතයකට පාන ගන්නට ශක්තිය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. සෑම දිනාටම